අදත් මගේ channel එකට එකතු වුණාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද වීඩියෝ එක වෙනස් වීඩියෝ එකක් මම ඔයගලන්ට ෂෝට් වීඩියෝ එකේදී ඉස්සරහා මගේ මොන්ස්ටර් ටැංක් එක, ඒ කියන්නේ මේන් ටැංක් එක යට තියෙනවා ආටිෆිෂල් ටැංක් එකක්. ඒකේ තීම් එකත් එක්ක ඔයගලන්ට විස්තර කරන්න ටැංක් එක පැත්තට ගියාට පස්සේ ඒ ටැංක් එක ගැන පොඩි විස්තරයක් ගේන්න යන්නේ. මම ෂෝට් එකක් දාලා තිබුණා. ඒකෙදි කීප දෙනෙක් ඉල්ලලා තිබුණා ඒ ටැංක් එක ගැන විස්තර කරන්න කියලා. අද මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට ඒ ටැංක් එක ගැන පොඩි විස්තරයක්, හැම දෙයක් ගැනම ඕවරෝල් විස්තරයක් දැනගන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා එකතු වෙලා ඉන්න කොහොමද කියලා විස්තරය දැනගන්න. ඔන්න මේක තමයි ටැංක් එක. උඩ කට්ටි ඉන්නවා. මේන් ටැංක් එක ගැන ඔයගොල්ලන්ට පස්සේ වීඩියෝ එකකින් ගේන්නම්. ඒක තාම සෙටප් එක කරන්න ඕනේ. ඒ කියන්නේ මට වීඩියෝ එකේ පෙන්වන්න තරම් සෑහීමකට තාම පත් වෙලා නැහැ. ඉස්සරහදී ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මෙතන මේ ටැංක් එක ගැන කතා කරොත් 65යි 45යි 45 ටැංක් එක. ඒ කියන්නේ ලීටර් 125ක් 30ක් විතර තියෙනවා. මේක මගේ දැන් ටැංක් හැම එකක්ම තීම් එකකට තමයි යන්නේ. මම ප්ලෑන් කරලා තියෙන විදිහට. මේක මේ මෙතන යට ඉඩ තිබ්බ හින්දා සම්ප් එකට එහා පැත්තෙන් මේක මේ ඉඩ ප්‍රමාණයට අවශ්‍ය විදිහට මම හෑන්ඩ් මේඩ් කරපු ටැංක් එකක්. මේකෙදි කලින් මාළු හිටියේ වෙනස් මාළු. පස්සේ මේක පර්මනන්ට් විදිහට මේ සෙටප් එක මම හැදුවා. ලීටර් ප්‍රමාණය එහෙමත් එක්ක ටැංක් එක ආටිෆිෂල් තීම් ටැංක් එකක්. ඒ කියන්නේ මාළු, ඕනමන්ට්ස්, සෑන්ඩ් හැම දෙයක්ම මේකේ තියෙන්නේ ආටිෆිෂල්. නැචරල් දේවල් නැහැ. හරිද? නැචරල් දේවල් කියන්නේ මේකේ දැන් මාළු ගැන විස්තර කරොත් එහෙම මාළු බලන්නකො. මේකේ මාළු ආටිෆිෂල් මාළු. ඒ කියන්නේ කලර් එන්හාන්ස් කරපු ග්ලෝ ටෙට්‍රා තමයි ඉන්නේ. ග්ලෝ ලයිට් ටෙට්‍රා නේ. ඔව් ඒගොල්ලන් තමයි ඉන්නේ. හැබැයි දෙන්නෙක් ඉන්නවා මේ කාෆ්ලා දෙන්නෙක්, පොඩි කාෆ් පැටව දෙන්නෙක්, අම්මා මේ නිකන් ගෙනාපු දෙන්නෙක්. ඉතින් ඒ උන් දෙන්නවා මේකට දාන්න ඕන ඉඩක් නැතුව. කොමාරි අපි අර පොන්ඩ් එක චෙක් කරන්න කියලා ගෙනාපු කාෆ් පැටව දෙන්න ඉන්නවා. ඉතින් මේකේ දෙන්නව පස්සේ අයින් කරලා දානවා. ඒ දෙන්න ඉන්නේ ඉඳ පොඩ්ඩක් ගැලපීම් පොඩ්ඩක් අඩුයි. හැබැයි ඉතින් ඒ දෙන්න මේක කරදරයක් නැතුව ඉන්නවා. ඕකදී ග්ලෝ ලයිට් ටෙට්‍රා කලර්ස් වර්ග වලින් මෙතන මාළු හරියට කියන්න බෑ මෙච්චර ප්‍රමාණයක් ඉන්නවයි කියලා. හැබැයි සාමාන්‍ය මෙතන ඇති 25ක් විතර. 25ක් 30කට කිට්ටු වෙන්නේ නැති. දැන් අතර මාළු සෑහෙන ලොකුයි මේ. පේනනේ ඔයගොල්ලන් සයිස් එක. සාමාන්‍ය ග්ලෝ ලයිට් ටෙට්‍රා ලොකු මාළුන්ගේ සයිස් එකට වර්ධනයට ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්. මොකද හයි ප්‍රෝටීන් කෑම තමයි දෙන්නේ. කඩවල වල තියෙන පොඩි අර චූටි යට තියෙන හයි ප්‍රෝටීන් කෑම තමයි මේගොල්ලන් දෙන්නේ. ඒ කෑම වලට මේගොල්ලන් ඉක්මනට ලොකු වෙනවා. මං හිතන්නේ එච්චර ලොකු ලයිෆ් ස්පෑන් එකකුත් නැතුව ඇති. කොහොම හරි කලර් එක තියෙන පොඩි දුඹුරු පාටක් වගේ එකක් තියෙන සෑන්ඩ් එකක් පොඩි ග්‍රැවල් එකක් තමයි දාලා තියෙන්නේ. ඒත් එක්ක මෝනමන්ට්ස් විදියට ගස් වර්ග දාලා තියෙනවා. මේ ඇත්තටම ප්ලාස්ටික් වුණාට මේ ලස්සනයි. ඕගොල්ලන්ට පේනවනේ. ඈත ඉඳන් බලනකොට අමුතු ලස්සනක් තියෙනවා. මේක අර මුලින්ම ගෙදරට ඇතුළු වුණාම ලස්සනක් තියෙනවා. මේක ඇත්තටම මේ ටැංක් එකට මම අතවත් තියන්නේ. මාස ගාණක් තිස්සේ එකම විදියට තියෙන්නේ. ලොකු ෆිල්ටර් එකක් දාලා තියෙන අපි ෆිල්ටර් එක පැත්තට යමු. ওই විදියට තමයි ඇතුලේ විස්තර. මාළු ඉන්නවා මේගොල්ලන්ට උදේ හවස කන්න දෙනවා. ෆිල්ටරේෂන් සිස්ටම් එකට ගියොත් එහෙම මේ පැත්තේ තමයි ෆිල්ටර් එක තියෙන්නේ. ෆිල්ටර් එක හැන්ග් ඔන් බෑක් ෆිල්ටර් එකක්. මේක නිකන් ෆිල්ටර් එකක් නෙමෙයි, ටිකක් ලොකු ෆිල්ටර් එකක්. පේනවනේ. ලොකු හැන්ග් ඔන් බෑක් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. මොකක්ද මටත් මතක නැහැ. Samsung බ්‍රෑන්ඩ් එකේ XBL සීරීස් එකේ හැන්ග් ඔන් බෑක් ෆිල්ටර් එකක් දාලා තියෙන්නේ. මේක ඇත්තටම සුද්ධ කරන්නත් ලේසි. ටැංක් එකේ හැටියට සෑහෙන ප්‍රමාණවත්. මේකට හැබැයි ඇතුළට මම මේකේ එනකොට ඒ කියන්නේ ඩිෆෝල්ට් විදිහට මේකේ එහෙම මුකුත් බයෝ මීඩියා මුකුත් ඇවිල්ලා නැහැ. මම මේකට බයෝ මීඩියා එකතු කරා. සෙරමික් බාර් දෙක තුනක් කඩලා මේකට එකතු කරලා තියෙන්නේ. විශේෂයෙන් සහ ස්පොන්ජ් එකක් වෙනම මගේ ස්පොන්ජ් එකක් වෙනම එකතු කරලා තියෙන්නේ බයෝ මීඩියා විදිහට. නැත්තම්
මේකේ normal එක ස්පොන්ජ් එකක් විතරයි තියෙන්නේ default filter එක එනකොට කොහමද filters එනකොට ගොඩක් දේවල් අඩුවෙන් තමයි එන්නේ filter system එක කොහොම tank එක කොහොම ඈතට ගිහින් බලනකොට මේක මෙහෙම ඔන්න ඔය විදිහට තමයි පේන්නේ ඈතට ගිහින් බලනකොට ඔන්න ඔහම තමයි පේන්නේ පේනවනේ artificial theme tank එක අමුතු ලස්සනකුත් තියෙනවා ඇත්තටම ලස්සනක් තියෙනවා සමහරක් කට්ටියගේ මේ වගේ ටැංකිය වලට අවධානය තියෙනවා නැත්තම් මේ ග්ලෝ ලයිට් ටෙට්‍රා කියන එක මෙච්චර ප්‍රසිද්ධ වෙන්නේ නැහනේ අපි උඩට හැරෙන්නේ නැහැ මම ඒක ඔයගලන්ට පස්සේ කියන්නම් පෙන්නන්නම් ඔය විදිහට තමයි මේ ආටිෆිෂල් තීම් ටැංක් එක ෆ්‍රන්ට් එකේ තියෙන අපේ ටැංක් රූම් එක හදන ගමන් ඉන්නේ අපි ඔය විදිහට මේ වීඩියෝ එක බොහොම කෙටි වීඩියෝ එකක් ඕගොල්ලන්ට මේක ගැන විස්තරයක් දෙන්න ඕනේ. ඉතින් ෆිල්ටරේෂන් සිස්ටම් එක ලොකු හින්දා මම මේක ලොකුවට පිරිසිදු කරන්න යන්නෙත් නැහැ. ඔය විදිහට සාමාන්‍ය විදිහට දිවෙනවා සාමාන්‍ය විදිහට. ඔය විදිහට තමයි අද වීඩියෝ එක මේක හැමෝටම බලන්න ෂෙයා කරන්න. මොකද මේ වගේ මාළු පොඩි ළමයි ගොඩක් දුරට හදනවා. සාමාන්‍ය කම්පනීස් වල ටැංක්ස් වලත් මේ වගේ ග්ලෝ ලයිට් ටෙට්‍රා ඉන්නවා මම දැකලා තියෙනවා ගොඩක්. මේගොල්ලන් හදන්න ලේසි හැබැයි ෆිල්ටරේෂන් සිස්ටම් තිබ්බනම් හරියට සෑහෙන ලේසි හදන්න කිසිම කරදරයක් නැති මාළු වර්ගයක් හැබැයි ඉතින් වෙන වෙන කට්ටිය එක්ක හදනවට වැඩිය එකම කට්ටිය හදනකොට තමයි පිළිවෙලක් සහ ලස්සනක් තියෙන්නේ ඔය විදිහට තමයි වීඩියෝ එක හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න තවමත් මගේ channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න අදට ගිහිල්ලා එන්නම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්න